අද මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ මෙන්න මේ වගේ සයිඩ් බෑග් එකක් කොහොමද මහන්නේ කියලා. මහන වීඩියෝ එකක් නම් නැහැ. මම පොඩි අදහසක් දෙන්නම් කොහොමද මේක කරන්නේ කියලා. මෙන්න මේ වගේ සයිඩ් බෑග් එකක්. මෙන්න මෙහෙම. මේක දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඕනනම් අපිට එක පැත්තකට වෙන්න මේක දාන්න පුළුවන්. ඉතින් මේක හරිම කියුට් බෑග් එකක්. මෙන්න මේ විදිහට මේකේ මෙහෙම ශිපර් එකක් තියෙනවා. මෙහෙම එළියට ගන්න. මෙහෙම තමයි තියෙන්නේ. එතකොට මම පෙන්නන්නම් මේක කොහොමද කරන්න කියලා. මේ බෑග් එක දැන් අවුරුදු ගානකට කලින් අවුරුදු කොහොමත් 5-6කට කලින් වගේ මම මහපු බෑග් එකක්. මම මේ බෑග් එක මහන්න ඉගෙන ගත්තේ එක දවසක් මට මතකයි නුගසෙවනේ මේ බෑග් එක මහන විදිහ කියලා දුන්නා. එතකොට මම ඒ වැඩසටහන බැලුවා එදා. මම සාමාන්‍යයෙන් නුගසෙවනේ ඉස්සර බලනවා මේ සාමාන්‍යයෙන් 10ට කාලක් විතර වගේ තියලා තමයි මේ කොටස යන්නේ. ඒ කියන්නේ අත්කම් නිර්මාණ කොටස ඉස්සර නුගසෙවර යන්නේ ඒ ටයිම් එකට. ඉස්කෝලේ ගිය නැති දවසට නම් අනිවාර්යයෙන්ම මම මේක බලනවා. ඒ ලෙවල් කාලේ නෙමෙයි ඊටත් පොඩි කාලේ. මොකද ඒ ලෙවල් කාලේ නම් ඕවා බලන්න ඇත්තටම වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහේ බෑග් එකක් මට මතකයි එදා කියලා දුන්නා. මට කියලා දීපු කෙනා නම් ඒ කියන්නේ මහවුම් ශිල්පිනිය කවුද කියලා ඇත්තටම දැන් මතක නැහැ. හැබැයි ඒක ඒ වෙලාවේ බලලා මම ටක් ගාලා ගෙදර තිබ්බ රෙදි වලින් මෙන්න මේ හදිසියට හොයාගත්ත මෙන්න මේ විදිහේ රෙද්දක් ගෙදර තිබ්බ පටියකුත් දාලා මහලා බැලුවා. මේක අර කෝට් අර අපි කලිසම් වල ට්‍රවුසර්ස් වල ඉන ඇඩ්ජස්ට් කරන්න දාන මෙන්න මේ වගේ ඒ පටියක් තමයි මේක. අහුනේ මට ඒක මම ඒ වෙලාවේ ටක් ගාලා මැහුවා. ඉතින් මෙන්න මේක මහන්න හරිම ලේසි. මේකට මම පැඩින් එකක් දාලා තියෙනවා. එතකොට මෙතන මෙන්න මේ විදිහට තමයි මේක තියන්නේ. මෙන්න මේ විදිහට තමයි තියන්නේ. මෙන්න මේක ඍජුකෝණාශ්‍රයක් මේ විදිහ එක කෑල්ලකුයි පැඩිනුත් මේ වගේම කෑල්ලක් ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ කෑලි දෙකක් ඕනේ. මෙන්න මේ විදිහේ කෑලි දෙකක්. මොකද මෙතන මෙහෙම පළු දෙකක් තියෙන හින්දා තමයි කෑලි දෙකක් ඕනේ. මේක මහන විදිහ දැන් නම් මට ඇත්තටම ටිකක් මතක නෑ. මේක ගලවලා බලන්න වෙනවා මේක කොහොමද මැහුවේ කියලා. මම ඒ වෙලාවට අක් ගාලා මහගත්තට හැබැයි හරිම ෂෝක් බෑග් එකක්. ලොකු අමාරුවක් නැහැ මහන්නත්. මම මේක නිකන් කන පිට හරවලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපිට හදිසියකට ඔය අපි බයික් එකක වගේ කොහේ හරි ගමනක් යනවා නම් අපිට පුළුවන් මේ වගේ එකක් දාගෙන යන්න. මේක ලස්සනට මැහුවාම ඒ කියන්නේ හොඳ රෙදි වලින් මැහුවාම මේක ලස්සනට මේ පාවිච්චි කරන්න පුළුවන් අපිට. මෙන්න මේ විදිහ මේ ඒ කාලේ ඕවර්ලොක් කරලත් නැහැ. මොකද මම ඒ කාලේ ඕවර්ලොක් එක දන්නේ නැහැ. මැෂින් එක වහන්න. මෙන්න මේ නිකන් තමයි මම නෝමල් මැෂින් එකේ මේ මැහුවෙත්. මෙන්න හතර වටේ මෙහිමයි. ඊට පස්සේ මෙතනට අල්ලන්න අර සුදු ගවුම් වලට අල්ලන අයිලට් එක තියන්නේ. මෙන්න මේක තමයි ඇල්ලුවේ. ඉතින්ට මට මතක නැහැ එයා මොනවද ඇල්ලුවේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මැහුවේ. ඊට පස්සේ මට තව එකක් මම පෙන්නන්නම්. මෙන්න මෙතන තිබ්බ රෝස මල. මම මේ රෝස මලත් ඉගෙන ගත්තේ මේ ඔය නුගසෙවණම ගිය වැඩසටහනක් බලලා. එතකොට මට මතක නැහැ කවුද ඒව රෝස් මල් අයිටම්ස් කරන්නේ කියලා. මෙන්න මේ විදිහ මේ මැදට අල්ලලා තියෙන්නේ බොත්තමක්.